පින්වතුනි මිනිස්සෙක් උපදින්නේ අම්මගේ බඩින් නෙමෙයි. ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සයා උපදින්නේ අම්මගේ බඩින් කියලා. අම්මටයි තාත්තටයි මිනිස්සෙකු උප්පද්දන්න බෑ. අම්මටයි තාත්තටයි පුළුවන් මිනිස්සෙකුට මස්ලේ කයක් අරන් දෙන්න විතරයි. ඉපදීම කියන එක පින්වතුනි තනි කරම පූර්ණ කර්මජයි. කර්ම ශක්තියට අනුව තමයි ඉපදීම කියන එක සිද්ධ වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ පෙන්눔 කළ දෙනවා පින්වතුනි මිනිස්සෙකුගේ උපත සිද්ධ වෙන හැටි. සත්වයේ උපත සිද්ධ වෙන හැටි. කතමං චාවුසෝ ජාති යා තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතුබාවු ආයතනානම් පටිලාවු අයං උච්චතාවුසෝ ජාති ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතුබාවු ආයතනානම් පටිලාවු. ඔන්න ඔය ටික උනාට පස්සේ තමයි පින්වතුනි ඔබ කියන්නේ ළමයා ඉපදුනා කියලා. ඔතනට කලින් ගොඩක් ඒවා වෙලා තියෙනවා. ජාතිය කියන එක ලබලා ඉවරයි එතකොට. ජාතිය කියන එක පින්වතුනි පූර්ණ වශයෙන්ම කර්මජව සිද්ධ වෙන්නේ. එහෙනම් කර්මජව ඔබ ඔය කය ලැබුවට පස්සේ ඔබට කයවල් තියෙනවා 4ක්. කයවල් 4ක් තියෙනවා. ඔබට පේන්නේ මොකක් විතරද? එකයි. ඔය මස්ලේ කය විතරයි ඔබට පේන්නේ. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා කයවල් 4ක් ඔබට තියෙනවා. ඒකෙන් කෑම දාන්න වැවෙන කය තමයි ඔය තියෙන්නේ. ඇති පදන් ගහකට පෝර දානවා වගේ තමයි දාන්න වැවෙනවා. ඔය ආහාරජ කය. මුලින්ම ඇති උනේ කර්මජ කය. ඒ කර්මජ කයයි චිත්තජ කයයි ඍතුජ කයයි කියන තුනත් එක්ක සියුම් වූ ආහාරජ කයක් ඉපදිලා පින්වතුනි සංජාතිකයා කියන ගන්ධබ්බය මේ ලෝකේ උපදිනවා. මේ ගන්ධබ්බ කියලා කිව්වේ පින්වතුනි මහායානිකයෝ කියන අන්තරාභවිකයා හැම නෙමෙයි. තථාගතයන් වහන්සේ විවිධ සූත්‍රවල පෙන්වලා දෙනවා ගන්ධබ්බා ඔක්칸ති හොಂತಿ. ගන්ධබ්බයාගේ ඔක්칸තිය මව්කුසට සිද්ධ වෙන හැටි පෙන්눔 කරලා දෙනවා තථාගතයන් වහන්සේ. එහෙනම් හොඳට කල්පනා කරගන්න පින්වතුනි ඔබගේ මේ පළමු උපත සිද්ධ වුණේ ඕන්න ඔය ආකාරයට පූර්ණ කර්මජව. ඔබ සංසාරේ කරගත්ත අනන්ත පුණ්‍ය ශක්තියක් ඇදිලා ඇවිදිලා. ඔබ මනුස්ස ගන්ධබ්බෙක් වුණා. පින්වතුනි මනුස්ස ගන්ධබ්බය කියන කෙනා ගන්ධබ්බ කියලා කියන්නේ ගන්ධෙහි එල්බගෙන ඉන්න නිසා. සංසාරයත් තිස්සේ සිල්වත් ගතිගුණ වලින් හිටියනම් ආන්නේ කෙනා පින්වතුනි සීල සුගන්ධයේ එල්බගෙන ඉන්න නිසා ඒ ඉපදිච්ච ගන්ධබ්බයට මල් වල සුවඳ, ගෙඩි වල සුවඳ, පොතු වල සුවඳ, මුල් වල සුවඳ ආග්‍රහණය කරගෙන ඉන්න පුළුවන්. දුස්සීල දුර්ගන්ධේ නම් පැතිරෙන්නේ පින්වතුනි සංසාරයත් තිස්සේ. මේ ඉපදෙන ගන්ධබ්බය දුස්සීල දුර්ගන්ධය නිසා ඒකට කෙල සොටු සෙම සරව මුත්‍ර මල ආදී වශයෙන් දේවල් වලින් පිට වෙන ගන්ධය විතරයි ආග්‍රහණයට එන්නේ. පින්වතුනි ඔබ ඔන්න ඔය දෙකෙන් එකක් තමයි ආග්‍රහණය කර ආවේ. ඔය ආග්‍රහණය කර ඉන්නකොට පින්වතුනි ඔබට ලොකු උමනාවක් ආවා මස්ලේ කයක් ගන්න. ඔය මස්ලේ කය ගන්න උමනා එනකොට පින්වතුනි කෝටි ගාණක් ගන්ධබ්බය මස්ලේ කය ගන්න බලාගෙන ඉන්නවා. කෝටි ගාණක් එකෙක් එහෙම නෙමෙයි. මේ කෝටි ගාණක් ගන්ධබ්බය මස්ලේ කය ගන්න බලාගෙන කාන්තාවක් පුරුෂෙක් එක්ක එකතු වෙන වෙලාවේ පින්වතුනි ගන්ධබ්බය ලක්ෂ ගාණක් මහා බලාපොරොත්තුවක් තියාගෙන එතනට එනවා. හැබැයි chance එක තියෙන එක්කෙනෙකුට විතරයි. පින්වතුනි ඔබ මේ මස්ලේ කය ඕනෙකමට කර්ම ශක්තිය ගැළපෙන හැම තැනකටම ගියා. ඒ හැම තැනකටම ගිහිල්ලා පින්වතුනි ඔබ මස්ලේ කයක බලාපොරොත්තුෙන් හිටියා. අවුරුදු කෝටි ගාණක් ඔබ හැරසරුවා පින්වතුනි මේ විදිහට. අවුරුදු කෝටි ගාණක් යනකම් ඔබට හම්බුනේ නෑ මස්ලේ කය. ඔබ ඇඬුවා. ඔබ වැළපුණා. බෙරිහන් දුන්නා. අනේ ඒකත් මට නැති වුණා කියලා කෑ ගැහුවා. එක අවස්ථාවක් ආවා. කර්ම ශක්තිය ගැළපිලා ඔබට යම් යුක්තානුවකට බැහැ ගන්න. ඒ බැහැගත් මොහොතේම පින්වතුනි ඒ කර්ම ශක්තියේ විපරීතකම නිසා ඔබට ආයෙ එළියට යන්න වුණා. නිගමන ඊතර බලන්න සමස්ත ලංකා තරඟයක් තිබිලා. ඒ තරඟෙට ඔබ මහා අමාරුවෙන් පුහුණු වෙලා ඔක්කොම කළා තරඟ කළා. විනිශ්චය දෙන වෙලාවේදී නිවේදකයා කියනවා
මේ තරඟේ ප්‍රථම ස්ථානය ඔබට හිමි කියලා. කොහොමද එන්න ප්‍රීතිය?